like and subscribe. සෞඛ්‍ය සේවාවේ දීමනා අර්බුදය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සමග නලින්ද ජයතිස්ස ඇමතිවරයා කරපු සාකච්ඡාවක් හේතුවෙන් වෛද්‍ය නිලධාරී සංගමයේ වර්ධනය අත්හිටවලා තියෙනවා. කොහොම වුණත් නලින්ද ජයතිස්ස ඇමතිවරයා හෙද සේවාව, පරිපූර්ණක වෛද්‍ය සේවාව සහ අතුරු වෛද්‍ය සේවාව සඳහා ඒ පොරොන්දුව ඉෂ්ට වෙනවද නැද්ද කියන කාරණාව මෙතෙක් දැනුම් දීලා නැහැ. ඒ වගේම අපි දැකලා තියෙනවා මේ රටේ තිබුණු රජයන් ඒ විදිය හැඳි දෙකකින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සලකන ඕනෑතරම් අවස්ථා. ඒ නිසා රජයක් එක පාර්ශවයකට එකම ඉල්ලීම සඳහා පොරොන්දුවක් දුන්නා කියලා අපිට වර්ධන ක්‍රියාමාර්ගය නවත්තන්නට බෑ. අපි විශ්වාස කරනවා මේ රජය අනිත් රජයන් වගේ හැඳි දෙකකින් අපිට බෙදෙන එකක් නැහැ කියලා. ඒ වගේම නලින්ද ජයතිස්ස ඇමතිවරයාට මේ වෙලාවේ වගකීමක් පැවරෙනවා. අනිවාර්යයෙන්ම හෙද සේවාවට, පරිපූර්ණක වෛද්‍ය සේවාවට සහ අතුරු වෛද්‍ය සේවාවට මේ ඉල්ලීම ක්‍රියාත්මක වන්නේ කොහොමද? ඔබ අද දවසේදී වෛද්‍ය නිලධාරීන්ට දුන්න පොරොන්දුව ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එක අනිවාර්යයෙන්ම ප්‍රකාශ කරන්න. ඒ සඳහා ඔබට අවශ්‍ය නම් ඕනෑම වෙලාවක සාකච්ඡා කිරීමට අපි ලෑස්ති. ඒ නිසා මේ පොරොන්දුව, එහෙම නැත්නම් මේ සාකච්ඡාව, එහෙම නැත්නම් මේ එකගතාවය අපිත් එක්ක ඇති කරගන්න අතුරු අපේ වර්ධන ක්‍රියාමාර්ගය පිළිබඳව අපිට තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ. නිසා අපි 6 වෙනිදා උදේ 8ට අපි එකග වෙච්ච පරිදි අපි තීරණය කරගත්ත පරිදි අපේ වර්ධන ක්‍රියාමාර්ගය දියත් කරනවා. පරිපූර්ණක වෛද්‍ය සේවාවත්, අතුරු වෛද්‍ය සේවාවත්, හෙද සේවාවත් ඒකාබද්ධව කරන වර්ධන ක්‍රියාමාර්ගවල සහ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල කිසිදු වෙනසක් නැති බව අපි සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ඒ වගේම ජනාධිපතිවරයා සහ නලින්ද ජයතිස්ස ඇමතිවරයාටත් ඉතා පැහැදිලිව මතක් කර සිටිනවා. ඒ වගේම මේක නවත්තා ගැනීම සඳහා ඔබට ඕනෑම මොහොතක අපි සමග සාකච්ඡා කළ හැකි කියන එකත් ඉතා පැහැදිලිව පෙන්වා දෙන්නට කැමතියි. ඒ නිසා 6 වෙනිදා උදේ 8ට පරිපූර්ණක වෛද්‍ය සේවාව සහ අතුරු වෛද්‍ය සේවාව සෞඛ්‍ය වෘත්තීය වේදීන් විදියට තීරණය කරගත්ත වැඩ වර්ධනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව නැවත දැනුම් දෙනවා.